දුක්ඛ කියන කාරණාවේ විඳින එක දුකක් තියෙනවා අවබෝධ කරන්න පුළුවන් තව දුකක් තියෙනවා. විඳින දුක තමයි පින්වතුනි දැන් ඔබට හිත වේදනාවක් ආවට පස්සේ දුකයිනේ. ඔන්නෝක විඳින දුක. ශාරීරික වේදනාවක් ආවම තියෙන දුකක් ඒක විඳින දුක. මේ කියන දුක තියෙන්නේ අවබෝධ කරන්න. එතන මේ කියන කාරණා ටික ඔක්කොම තේරුම් අරගෙන අවබෝධ කරගන්න ඕනේ මේ දුක්ඛ කියන්නේ මොකක්ද කියලා. අන්න ඒක අවබෝධ කරගන්න පුළුවන් දුකට තමයි දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ. විඳින දුකට දුක්ඛාර්ය සත්‍ය කියන්නේ නැහැ. ඒක දුක්ඛ. මේ තියෙන්නේ දුක්ඛාර්ය සත්‍ය. මේකේ තියෙන ලොකු දෙයක් අවබෝධ කරන්න ඕකට. මෙන්න මේක අවබෝධ කළාට පස්සේ ඔබට වැටහෙයි පින්වතුනි දුකට හේතුව කියලා භාග්‍යවතුන් වහන්සේ මොකක් ගැනද කිව්වේ කියලා. කියන්න බලන්න. මොකද්ද දුකට හේතුව? මොකද්ද? තණ්හාව. දැන් මට කියන්න තණ්හාව නැතුව දුක්ඛ හට ගන්න පුළුවන්ද? බෑ. අනිච්ච දෙයකින් දුක්ඛ හට ගන්න නම් ඒකාන්තයෙන්ම ඕන එකක් තියෙනවා මොකද්ද? තණ්හාව. අනිච්ච දෙයකින් සුඛ හට ගන්න විදිහ කියන්නේ. දැන් අනිච්ච දෙයකින් දුක්ඛ හට ගන්න නම් තණ්හාව ඕනේ. අනිච්ච දෙයකින් සුඛ හට ගන්න විදිය. දැන් සුඛ කියන්නේ මොකද්ද? දැන් දුක්ඛ කියන්නේ කයක් එකතු වුණා කියන එක. කයක්. ඒ කියන්නේ හේතු ටිකක්මයි ඔය තියෙන්නේ කියන එක. සුඛ කියලා කියන්නේ කෙලින්ම එකක් තියෙන්නේ. හේතු මොකුත් නෙමෙයි එකක්. එහෙම. ඒක තමයි සුඛ කියන්නේ. දැන් එහෙනම් කියන්නේ. අනිච්ච දෙයකින් දුක්ඛයක් හදන්න තණ්හාව ඕනේ. දැන් දන්නවනේ ඒක. දැන් මට කියන අනිච්ච දෙයකින් සුඛයක් හදන්න මොකද්ද ඕනේ? මොකද්ද ඕනේ? එහෙම එකක් හදන්න බෑ තේක. අනිච්ච දෙයකින් සුඛයක් හදන්න බෑ කොහොම කළා? අනිච්ච දෙයකින් හදනවා නම් හදන්න පුළුවන් දුක්ඛයක් විතරයි. යද නිච්ඡං තන් දුක්ඛං. ඒක පින්වතුනි ඉර හඳටත් වැඩිය විශ්වාස කාරණාවක්. වань විශ්වයේ තියෙන සත්‍ය භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීප හැටි පින්වතුනි. යද නිච්ඡං තන් දුක්ඛං. අනිච්චයි නම් මොනවා කළා හරි හදන්න පුළුවන් දුක්ඛයක් විතරයි. සුඛයක් හදන්න බෑ. දැන් බලන්න තණ්හාව කියන්නේ හොඳ එකක් නෙමෙයිනේ පින්වතුනි. තණ්හාවනේ. තණ්හාව දාලත් හදන්න පුළුවන් මොකද්ද? දුක්ඛයක්. සුඛයක් හදන්න බෑ. එහෙනම් සුඛයක් කියලා එකක් මේ ලෝකේ නැහැ කියන්නේ. දැන් මේ සුඛයක් කියන අර සැපේට එහෙම නෙමෙයිද? සුඛයක් කියලා එකක් මේ ලෝකේ නැත්තම් අත්ත වූ කිසි දෙයක් මේ ලෝකේ තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ විශේෂ වූ දෙයක්, අනන්‍ය වූ දෙයක් මේ ලෝකේ පවතින විදිහක් නැහැ. වැටෙනවද කාරණාව? අනිච්ච දෙයකින් හොඳට ඔලුවට ගන්න පිටුනේ අනිච්ච දෙයකින් හැමතිස්සෙම හැදෙන්නේ දුක්ඛයක්මයි. ඔන්න ඕක හොඳට පුහුණු කරන්න පිටුනේ. මේ දුක්ඛය හැදෙන හැටි පුහුණු කරන්න. ඒකට ඕනේ තරම් හේතු කාරණා තියෙනවනේ හේතු සාධක ඕනේ තරම් ඔබට තියෙනවා. ඔබ ඉගෙන ගත්ත ඕනේ මෙහෙකි. ඔබ කම්පියුටර් නම් ඉගෙනගෙන තියෙන මුළු කම්පියුටරේම එකම දුක්ඛයක් නෙමෙයිද? ඔබ කල්පනා කරලා බලන්න මේකනේ. ඔබ සිවිල් ඉංජිනේරින් නම් කරලා තියෙන ෆෙන්සනේ බලන්න මුළු බිල්ඩිමක් කියන්නේ පාලමක් කියන්නේ මොනවා පාරක් කියලා කියන්නේ මොක ගත්තත් ෆෙන්සනේ දුක්ඛයක් නෙවෙයි තියෙන්නේ. ඒ හැම එකටම ආකිටෙක්ට් කෙනෙක් ඉන්නවා. ගෘහ නිර්මාණ ශිල්පියෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම විශේෂ දේවල් ඇත කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. එයා ඒක අඳිනවා ෆෙන්සනේ. ඒකට අනුකූලව ශක්තිය යොදවලා මම කරනවා. මේ ටික සකස් කරනවා. හැබැයි ඔය කොහොම සකස් කළත් හැදෙන්නේ නම් මොකක් විතරද? දුක්ඛයක් විතරයි. ඔය තියෙන ඕනෙම පාලමක්, ඔය තියෙන පිරමීඩයක්, ඔය ඕන එකක්. දැන් මේ පැත්තට ගියා නම් දකින්න පින්වතුනි ලොකු නිර්මාණයක් ගල් වලින් කරපු. හැමෝම දැක්කනේ පොයගේ හදන්න අපි හදලා තියෙන අර ඒ දූපත. ඒ නිර්මාණය පින්වතුනි. ඒ නිර්මාණය එකක් වගේ පෙවුනට ඔබම දැක්ක නේද පින්වතුනි? ඒක කයක් කියලා. නේද? ගල් තියා පස් දාලා ඒව තල ආයි ගල් වැටියක් තියලා ආයි තලලා ඔහොම ඔකුලට ගෙනාවනේ. එහෙනම් ඔය තියෙන්නේ කයක්නේ. එහෙනම් ඔය කය නිර්මාණය කරන්න පින්විතනේ ඔහොම කයක් තියනවා කියලා
විශ්වාසයට ආපු හිතක් වෙන්න ඕනේ නේද වෙනතන එහෙම එකක් නිර්මාණය කරන්න නම්. එතකොට එහෙනම් මොකද දැන් නැත්නම් මෙහෙම කියන මම ඔබට දෙන්නම් වැඩක් කරන්න. ඔන්න කරන්න. හරි? හදන්න. hina වෙන්නේ කියන එක කරන්න ඕනේ ගුරුවරයා කියන එක කරන්නේ නැද්ද? හදන්න. හදන්න. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනව නේද පින්වතුනි? මේ කියන එක කොච්චර කොහොම කිව්වත් මම නෙමෙයි බුදුහාඳුරෝ කිව්වත් හදන්න කියලා ඔබ හදන්න නැතුව බලන් ඉන්නවයි ඔබට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද? දැන් එනම් මේකට උත්තරයක් දෙන්න. ඔබ හදලා. එහෙනම් ඔබ හදලා දැන්. හරිනේ. එහෙනම් මට කියන්න ඔබ ගාව තියෙනව නේද? මොකද්ද? අන්න ඒක. දැන් කලින් මගෙන් හෙව්වේ මොකද්ද කියලා? හදන්නේ. දැන් ඔබ හදලා නම් එහෙනම් ඒකෙන් ඔප්පු වෙනව නේද? ඔබ ගාව අර මොකද්ද කියන එක තියනවා කියලා. ඒ කියන්නේ ඔබ මොකද්ද කියන එක විශ්වාස කරන කෙනෙක් කියලා. මොකද්ද කියන එක විශ්වාස කරන කෙනෙක් නිසා ඔබ මොකද්ද හදලා තියෙනවා. එහෙනම් ඔබට වැටහෙනව නේද හදන්න කලින් ඔබ මොකද්ද කියන එක දැනගෙන තමයි හදන්නේ. මොකද්ද කියන එක දැනගන්න කලින් මොකද්ද කියලා එකක් තියනවා කියලා ඔබ විශ්වාසයෙන් තමයි ඉන්නේ කියලා කියනවා. වැටුණාද? මේ ලෝකෙට නිර්මාණය වෙන හැම දෙයක්ම ওই ක්‍රමයට නිර්මාණය වෙනවා. ඉස්සෙල්ලා මොකද්ද කියලා එක තියෙනවා. විශේෂ දෙයක් ගැන හිතේ තියෙනවා. අන්නේ විශේෂ දේ තමයි ওই නිර්මාණයට එන්නේ හැමතිස්සෙම. දැන් තේරුම් ගන්න විශ්වයත් ওই ක්‍රමයට වෙනවා. අනිත්‍ය දේ මොනවා වුණත් දුක්ඛයක් බවට පෙරලන්න පුළුවන්. සුඛයක් බවට නම් පෙරලන්න බෑ. සුඛයක් බවට පෙරලන්න බැරි නම් අත්‍යයක් බවට පෙරලන්න බෑ. එහෙනම් මේ ලෝකෙ කිසි දෙයක් අත්ත නෑ. මේ තියෙන හැම එකක්ම අනත්ත ඒවා තියෙන්නේ. අනත්තය කිව්වේ කිසි විශේෂයක් තියෙන ඒවා නෙමෙයි. වෙනම වෙන් වෙච්ච ඒවා නෙමෙයි. මේ වෙනම වෙන් වෙච්ච ඒවා නෙමෙයි නම් මේ ලෝකේ තියෙන්නේ දැන් ඔබට තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න හැකියද? ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකපු ගමන් ඔබට තියෙන ප්‍රශ්නේ පේන්න ගන්නවා. දැන් මෙච්චර වෙලා අපි කතා කරන්නේ ලොකු ප්‍රශ්නයක් ගැන. මේ සමස්ත විශ්වයම මෙහෙම තියෙද්දි ඔබට හැඟෙනවා ඔබ වෙනස් කියලා. ඔබ වෙනස් නෑ. ඔබ කියලා එකක් ඇත්තෙත් නෑ. වෙනස් වෙන්න. නමුත් ඔබට හැඟෙනවා. ඒ කියන්නේ හැඟීමක් පහළ වෙනවා. පින්වතුනි වෙනස් කියලා. ඒ හැඟීමක් පහළ වෙච්ච නිසා නම් ඔබ මෙච්චර දුක් විඳින්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ කොච්චර දුක් විඳනවද කියලා අපි ටිකට කලින් කතා කළා. සබාධමත් එක්ක හැපිලා. මේක පහළ වෙන්න නිසා යෝග වෙන්නේ පින්වතුනි. දැන් මේක පහළ වෙන්නේ ඇයි කියලා හිතලා බලන්න. මෙන්න මේක නිසානේ. ඒ කියන්නේ මේ ලෝකේ අනත්තයි කියලා වැටහෙන්නේ නැති නිසානේ. මේකෙන් ඔබ තේරුම් ගන්න ඕනේ පින්වතුනි ලෝකේ හැටි. ලෝකේ හැටි ඔබට තේරෙනකොට ඔබගේ ප්‍රශ්නේ මොකද්ද කියලා ඔබට පේනවා. මේ හැදෙන ඔය ඔබට හැඟෙන හැඟීම සබාධමට අයිතිද නැද්ද? කල්පනා කරලා උත්තර දෙන්න. මේ ඔබට හැඟෙන හැඟීම තියෙන මෙතන. වෙන් වෙලා හැඟෙන එක. ඒක සබාධමේ තියෙන එකක්ද නැද්ද? දැන් තියෙන එකක්ද නැද්ද කියලා අහුවාම නෑ තමයි උත්තරේ. නැත්නම් තියෙනවා තමයි උත්තරේ හරියට කියන්න බල්ල කියන්නේ. තියෙනවද මේකේ? නෑ මේකද. මොකද මේක මේ හැඟෙන හැඟීම මෙන්න මෙහෙම හැඟෙන්නේ. අත්තයි කියලා හැඟෙන්නේ.
ඔය කාටවත් හැංගෙන්නේ නැහැ නේද? මම කියන එක තව තැනක තියෙනවා කියලා. එහෙම හැංගෙන ඉන්නවද? සමාන්තර ලෝකයක මං ඉන්නවා කියලා හැංගෙනවද? මං වගේ කෙනෙක් ඉන්නවා කියලා. මං වගේ සමාන්තර ලෝක තියෙනවා කියලා කියන්නේ බොරු කතාව. එහෙම කියන්න හොඳ නැහැ. තියෙනවා නම් තියෙද්දි. එතකොට දැන් ඒකේ ඔබ වගේ කෙනෙක් ඉන්නවා කියලා හිතමු. එතකොට ඔබ කියන්නේ මං එහෙත් ඉන්නවා කියලාද? එහෙම නැත්නම් මං වගේ කෙනෙක් එහෙ ඉන්නවා කියලාද? ඒකයි. ඔබ වගේ අය හිටියට ඔබ කොහෙවත් නැහැ. ඔබ ඔබමයි වෙන්නේ. ඔබට දැනෙන්නේ අන්න ඒ වගේ හැඟීමක් වෙන්නේ. මේක මේ හරි තද බල විදියට දැනෙනවා පින්වතුනි. ඔබට කළු මිනිස්සෙකුයි සුදු මිනිස්සෙකුයි පෙන්වුවට පස්සේ පින්වතුනි ඔබට හිතෙනවනේ පින්වතුනි මේ මිනිස්සු දෙන සම්පූර්ණයෙන් වෙනස් කියලා. ඒ ඕනේ නැහැ පින්වතුනි මේ කුලයේ එක්කෙනයි අර කුලයේ එක්කෙනයි ගත්තට පස්සේ පින්වතුනි මේ මිනිස්සු දෙන සම්පූර්ණයෙන් වෙනස් කියලා දෙනවා. මේ කුලයක් කියලා කියන්නේ අඩුම තරම මේ ශරීරයට ගෑවිලාවක් නැති එකක්. නැත්තම් මොකටද කියන්නේ ඒ කුලයේ උන්ගෙන් අපි බත් කන්නේ නැහැ කියලා? නිකන් ඔබ කල්පනා කරලා බලන්න කොච්චරට දැනෙනවද කියලා ඔය වෙන්වීම. නෝ සබදාම එහෙම එකක් නැහැ නේද? අන්න එතකොට ඔබට ඔබේ තියෙන ප්‍රශ්නේ තේන්න ගන්නවා. මේ තියෙන්නේ ප්‍රශ්නේ. ඔබ සබදාම නෙමෙයි මේ වෙලාවේ. ඒකයි ප්‍රශ්නේ. මේ තියෙන සබදාමේ ලක්ෂණය. අනිච්ච නිසා තණ්හාව දැම්මත් හැදෙන්නේ මොකද්ද? දුක්ඛ හැදෙන්නේ. එහෙනම් මේක අනත්තයි. මේක මෙහෙම විශේෂත්වයක් කිසිම එකක් නැහැ. අපිට ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් විශේෂත්වයක් නැහැ කියලා. මේක මොනවද හැදිලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. මේක මොනවද හැදිලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. එහෙනම් මේකේ තියෙන්නේ සුදු යකඩ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, මේකේ තියෙන ප්ලාස්ටික් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන කියලා එකක් නැහැ. අපි ඕනේ තරම් දේවල් කතා වෙලා තියෙනවා. ඔබ ඉගෙන ගන්න තියෙනවා නයිට්‍රජන් චක්‍රය කියලා එකක්. ඔබ ඉගෙන ගන්න තියෙනවා කාබන් චක්‍රය කියලා එකක්. අපි ගිය සතියේ කතා කළා පින්වතුනි මෙතන ඇති මහා පූජනීය මිනිස්සෙක් පින්වතුනි පූජනීය කයක් හුස්ම ගන්න නැතුව ඉන්න ඕනේ හැබැයි දැන් ඒකට හේතුව මහා පූජනීය කයක් ඇති භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ තිබිච්ච කාබන් පරමාණුවක් මේ දැන් ශරීරගත වෙලා තියෙන. හුස්ම ගන්න එපා. මොකද දැන් ඒවා කාබන් ඩයොක්සයිඩ් එක එළියට ගියොත් පූජනීයත්වය ඉවරයි. අපි ඊයේ සතියේ කතා කළා මතක නේද ඔය කාරණාව? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ තිබිච්ච කාබන් පරමාණුවක් තියෙන අය මෙතන නැද්ද? මේ කාබන් චක්‍රයනේ පින්ගත. ඔය කාබන් චක්‍රයට යන්නත් ඒක මේ බොහොම පුංචි කෑල්ලක අපි ඉන්නවා පින්ගත. ඒ පුංචි කෑල්ල හොඳටම ඇති වෙලෙන්න. ඔබ හුස්ම ගන්නවා කියලා කියන්නේ. ඔබගේ ඇඟේ තියෙන කාබන් ටික එළියට එනවා. ඒ කියන්නේ ඔබ දිරනවා. දිරනවා හැවත් ඔබ පොඩ ඡය වෙනවා. ඔබ නෙමෙයි ඔය කය අර සමූහය මොන සමූහයද? පරමාණු සමූහය. ඔබ කෙමිස්ට්‍රි වලින් කිව්වොත් පරමාණු සමූහයක් එකට බැඳිලා තියෙන්නේ. හුස්ම ගන්න වාරයක් ගානේ මොකද වෙන්නේ? ඔය පරමාණු සමූහය කැඩි කැඩි එළියට එනවා. දැන් සාමාන්‍ය සම්මතයේ තියෙන පිටුනේ කිලෝ කැලරිස් 7ක් බර්න් වෙන්න. මට මතක හැටියට මම කියන්නේ. කිලෝ කැලරිස් 7ක් බර්න් වෙනකොට ග්‍රෑම් එකක් අඩු වෙනවා ඇඟේ. ඒකයි 7 දෙයියනේ කියන්නේ ඔහොම කන්න එපා කියලා. ඒ කියන්නේ මේකනේ නිකන් එහෙම ගණන් හදලා බැලුවහම සාමාන්‍යයෙන් ඔබගේ ඇඟේ කිලෝ කැලරිස් 1000ක් අඩු කරන්න. ඔබ කිලෝමීටර් 4ක් විතර උස කන්ද කරලා ගින්න ඕනේ. يعني ඉනිමගක් හදලා කිලෝමීටර් 4ක් උඩ ඔන්නෝගේ නැගලා ඉවර වෙනකොට කිලෝ කැලරිස් 1000ක් එලා. ඉතින් ඒක 7ෙන් බෙදලා බලන්න අන්නේ ප්‍රමාණය බර අඩු වෙලා. ඒ නගල බහලා හොඳ බත් පිඟාන බිරියානි පිඟානක් කෑව ගම මොකද වෙන්නේ?
දැන් දිව්‍ය ලෝකෙට නැග්ගත් මදි ඔය බඩ බැස ගන්න. පින්වතුනි මම පුදුම ශක්තිය පුදුම විදිහට ගැබ් වෙලා තියෙනවා පින්වතුනි ආහාරවල. එහෙනම් මේ ශරීරයට අවශ්‍ය ශක්තිය ශරීරයට ඒ ශක්තිය ගන්න පුළුවන් පින්වතුනි. ඒකයි පින්වතුනි ඇත්තටම මේ බොහොම පුංචි දෙයකින් මේ ශරීරය පවත්වන්න පුළුවන් වෙන තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඔය කන ටික ඔක්කොම තෙල් වෙනවා. ඒකයි අපි ඔබට මේ මතක් කරලා පෙන්නන්නේ. මේ අර වැරදි දෘෂ්ටි අයින් කරන්න. දහමේ තියෙන දහම මේ කියන්නේ. ඔය තෙල් කියලා එහෙම එකක් නෑ පිටින්. අපි දැන් කියන්නේ තෙල්. දැන් මට කියන්නේ තෙලුයි වතුරයි අතර නේ මොකද්ද ඔබට දැනෙන්නේ? තෙල් වේ වතුර වේ තෙල් වතුර නොවේ වතුර තෙල් නොවේ නෑ වින්දර දෙකම එකයි. දෙකම එකයි කිව්වහම ඉතින් එකයිම කියලා හිතන්න එපා. මේ කියන අර්ථයෙන් තේරුම් ගන්න. නමුත් අපිට තෙල් කියලා කියපු ගමන් පෙන්වතුනේ වෙනස් විදිහට තේරෙනවා. වතුර කියලා කියපු ගමන් වෙනස් විදිහට තේරෙනවා. නමුත් ඔය දෙකේම එකම ස්වභාවය තියෙන්නේ පෙන්වන. ඔය දෙකේම තියෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. සැකස් මෝල් වල තියෙන වෙනස්කම් ඔය ඔක්කොම තියෙන්නේ. නමුත් ඒ ඔක්කොම හරි යුනික් කියලා තමයි අපිට හැඟෙන්නේ. එහෙනම් ඔබ හුස්ම ගන්න හැම වෙලාවකම වෙනකොට ඇඟේ තියෙන කාබන් ගැලවිලා යනවා. අපි දවසක ඔන්නම් අපි පෙන්නන්න ඔය ශක්තිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා ශක්තිය කියන එක ගැලවෙන්නේ කොහොමද කියන ශක්තිය ඇතුලේ හැදෙන්නේ කොහොමද කියලා පින්වතුනි ඔබ කන බොන ආහාරවල තිබිච්ච ඒවා තමයි ඔය ගැලවෙන්නේ පින්වතුනි. ඒ ගැලවෙන්නේ ඔක්සිජන් සහ ෆොස්ෆරස් කියලා පරමාණු දෙකක් අතර තියෙනවා ශක්තියක් ගැබ් වෙලා ඔන්න ඔය ශක්තිය තමයි ඔය ගැලවෙන්නේ. ඒකේ අතුරු ප්‍රතිඵල විදිහට පින්වතුනි කාබන් ඩයොක්සයිඩ් කියලා එකක් එළියට එනවා. ඒ කියන්නේ ඇඟේ තිබිච්ච කාබන් එළියට එනවා. වතුර ඇඟේ තිබිච්ච හයිඩ්‍රජන් එළියට එනවා. නයිට්‍රජන් ආපහු ඔය අනිත් පැත්තෙන් යනවා. මුත්‍ර මාර්ග වලට එකතු වෙනවා. ආදි වශයෙන් ඔහොම වෙවි පින්වතුනි මේ ඇඟ හැමතිස්සෙම පරමාණු කය හැමතිස්සෙම පරමාණු ක්‍රියාකාරීත්වයක් සිද්ධ කරගෙන ජීවත් වෙනවා. එතකොට දැන් මෙතනින් ඔබ හුස්ම ගත්තට පස්සේ පිට වෙලා ගිය කාබන් ඩයොක්සයිඩ් ඊළඟට අර තියෙන ගහේ ඒ ගහ අරගෙන ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒක අරගෙන ඊට පස්සේ ග්ලූකෝස් හැදුවා. මඤ්ඤොක්ක ගහේ මඤ්ඤොක්ක කාලයට ගියා. එතන මඤ්ඤොක්ක කාලයේ දැන් තියෙන්නේ අර කලින් ඔබ ගාව තිබිච්ච කාබන් පරමාණු. එතකොට ඒක ඔබේ පරමාණුව නම් දැන් ඒ ඔබේ මඤ්ඤොක්කේ. මෙහෙමත් වෙන්නේ බෑ දැන්. එතකොට දැන් කාගේ හරි ගෙදරක මඤ්ඤොක්ක ගහක් හැදිලා තියෙනවා නම් ඒක ඔබ බලන්නේ ඔබේ කාබන්ද තියෙන්නේ කියලා. වෙන එක ඔබේ. ඒක වෙනදනේ මේක තනිකර මුලාවක් කියලා ඔබට වැටහෙන්න ඕනේ. මම කියන්නේ ඔබ මුලාවක් කියලා වටහා ගන්න පෙන්වතන ඉස්සෙල්ලා මේ. ඔබ ඇලුනා බැඳුනා ඔක්කොම කමක් නැහැ. ඉස්සෙල්ලා ඔබ මේක අවබෝධ කරගන්න හැබැයි. මේ ඔක්කොම කියද්දිත් ඔබට තේරෙන්නේ නෑ මේ මම්ම තමයි කියලා. ඒක වෙන කතාවක් වෙනස. නමුත් ඔබ අවබෝධයෙන් ඉන්නවා නම් අඩුවතරේ මෙහෙම එකක් මේ වෙන්නේ කියලා. ඒකනේ කේන්ද්‍ර කියන්නේ විශේෂත්වයක් නැහැ කියලා. ඔය කයයි මේ කයයි විශේෂත්වයක් නැහැ කියලා කේන්ද්‍ර. ඔබ මේ පැත්තේ ඉන්නවා මේ පැත්තේ තව එක්කෙනෙක් ඉන්නවා මැද්දේ ගහක් තියාගෙන මේ දෙන හොඳ ඉරේඩි වැල්ල තියෙන එලාක මොකද වෙන්නේ? ඔබ තුන් දෙනා හරහාම ලොකු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා කේන්ද්‍ර. මෙතනින් කාබන් ඩයොක්සයිඩ් යවනවා. ඒක ගහ අරගෙන ඔක්සිජන් දානවා. ඒ ඔක්සිජන් ටික මෙයා ගන්නවා. අර දෙන ගහේ තියෙන කොළේ මොන හරි කනවා මෙයා. අන්න දැන් මොකද උනේ? අර කැවිලා දැන් මෙයාගේ ඇඟේ. ඒක මෙයාගේ ඇඟට ඇවිදලා තියෙන්නේ දැන්. දැන් එතනින් එයායි හුස්ම ගන්නවා. ආයි ඒ කාබන් පරමාණු එළියට යනවා. ওই විදිහට පින්වතුනි මේ එකම කාබන් පරමාණුව දැන් කී දෙනෙක් ගාවට ගිහිල්ලාද? එහෙම දෙනෙක් ඉන්නවනම්. එහෙනම් එක එක වෙලාවට එක එක්කෙනාව හදනවා ඒ කාබන් පරමාණු. ඒකයි කිව්වේ සමහරට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ තිබිච්ච කාබන් පරමාණුවක් ඔක්සිජන් පරමාණුවක් දැන් සමහර විට මෙතන කාගාව හැරි ඇති.
ඒක නිසා දැන් පූජනීය ශරීරයක් බවට පත් වෙලා තියෙන්නේ. හුස්ම ගන්න එක නතර කරන්න ගත්තොත් එහෙම ඕක එළියට ගියොත් දැන් මොකද වෙන්නේ? පූජනීයත්වයේ අහිමි වෙනවා. එහෙනම් දැන් මට ඔබ කියන්න පින්විතනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය කියන්නේ එකක්ද කයක්ද? කයක්. මොන කයක්ද? අපි ශ්‍රී දේහය කියලා කියනවා. ඒක ශ්‍රී දේහය කියලාම කියන උතුම් පුද්ගලයන්ගේ දේහයට අපි ශ්‍රී දේහය කියලා කියනවා. නමුත් පරමාණු කයක්ද නැද්ද? භාග්‍යවතුන් වහන්සේ වැළඳුවේ මොනවද? අපි කෑම කියලා කියනවා. ආයකට තව නමක් කියන්නේ. පරමාණු. දැන් ඔබ දවල්ට වැළඳුවේ මොනවද? පරමාණු. කාටවත් කියන්න එපා. අපි කතා කරගමු. නැත්තම් කිය ඕකට පරමාණු මාළුවක් උයලා දියම් පුතේ කියලා. දැන් ඇත්තටම පින්විතනේ දවල්ට වැළඳුවේ මොනවද? පරමාණු. පරමාණු හැරෙන්න වෙන මොකුත් බලඳන්නත් එපා. පින්විතනේ මොකද ඔය ශරීරයට ඕනේ මොනවද විතරයිද? පරමාණු විතරයි. පරමාණු ඔබට එළියෙන් අරගෙන ෆික්ස් කරගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ පින්විතනේ. ඉතින් අපි හිතමු දැන් ඔබගේ මූණ කොහේ හරි තැන පිච්චිලා තියෙනවා. මේ කකුලෙන් කෑල්ලක් කපලා වෛද්‍යවරු මෙතන අලවනවා. ඉතින් මොකක්ද ඒ කලේ? ඉතින් කකුලෙන් කෑල්ලක් කැපුවම අපිට ඔන්න මස් කෑල්ලක් කපලා මෙතන ඇලුවා කියලා. මස් කෑල්ලක් කැපුවා නෙමෙයි. පරමාණු අහුරක් ගත්ත තිබ්බා. ඒකයි ඒ කලේ. පරමාණු අහුරක් කරන් මෙතන තිබ්බා. මේක තනිකර පරමාණු කයක්. ආහාර කියන්නේ පරමාණු. මේ ඔක්කොම මේක පරමාණු කයක්. මේකත් පරමාණු කයක්. ඔබ ඒකත් පරමාණු කයක්. එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕනේ පින්විතනි මේ එකම කයක්වත් සුවිශේෂී කයවල් වෙන්න විදිහක් නැහැ. ඔබ කියන්නේ DNA එක වෙනස් අර එහෙම කියලා. DNA එක වෙනස් කතා ඒ වෙන කතාවක් පින්විතනි. ඒ තියෙන්නේ. ඔය සැකස්ම වෙනස් කියලානේ ඔය කියන්නේ පින්විතනි. දැන් කාබන් අපි ඉස්සර කාබන් ගැන කතා කළා ඔබට මතක ඇති වෙන්නේ මිනිරන්. මිනිරන් කියලා එකක් තියෙනවා. මිනිරන් කියන්නේ තනිකරම කාබන්. ඊළඟට දියමන්ති කියලා තව එකක් තියෙනවා. දියමන්ති කියන්නේ තනිකරම කාබන්. ඊළඟට චාකෝල් කියලා තව එකක්, අඟුරු කියලා තව එකක් තියෙනවා. ඒකත් කාබන්. තනිකරම කාබන් විතරයි තියෙන්නේ. දියමන්ති වල තියෙන දියමන්ති කාබන්ද? මිනිරන් වල තියෙන මිනිරන් කාබන්ද? මිනිරන් වල තියෙන කාබන් ලිස්සනවද? දියමන්ති වල තියෙන කාබන් දිලිසෙනවද? අඟුරු වල තියෙන කාබන් වල කළු ගෑවෙනවද? ඔය එකක්වත් නැහැ වේද? මේ කාබන් ගැන මේ කියන්නේ. ඒ කාබන්ම තමයි ඔබේ ඇඟේ තියෙන. ඒ කාබන් තමයි ගස්වල තියෙන. ඒ කාබන් තමයි මේ මේසේ තියෙන. ඒ කාබන් තමයි ඔය තියෙන හැමතැනම තියෙන්නේ. නමුත් ඒක ස්ට්‍රක්චර් එක වෙනසක් ඔය තියෙන්නේ පිටුනේ. ස්ට්‍රක්චර් එකට අනුව තමයි ඔය කියන ලක්ෂණ මතුවලා තියෙන්නේ. සීනි කිලෝ 1යි සීනි කිලෝ 2යි අතර වෙනසක් තියෙනවද නැද්ද කියන්නේ? සීනි වල වෙනසක් නැහැ තමයි. නමුත් සීනි කිලෝ 1කින් ගැහුවට පස්සේ වෙන එකයි සීනි කිලෝ 2කින් ගැහුවට පස්සේ වෙන එකයි අතර වෙනසක් තියෙනව නේද පිටුනේ? අන්න ඒක. ඒ වගේ එකක්. නමුත් මේ හිත පිටුනේ හැමදේ